යකාගේ වැස්සක් නීරෑ වෙස්සි. බඩයිරුම් වැඩ ටික හදන්න හොඳම දවස. හොඳට වැස්ස නිසා පොළොව හොඳට තෙමිල ඇති. ආයෙත් ළඟදිම වැස්සක් තියෙනවා. ඊට කලින් බඩයිරුම් වැඩ ටික හදාගන්න ඕනේ. හොඳ වැස්සක් වැස්සේ. අනේ ඉතින් මේ පාර මට මොනවා හරි වගා කරගන්න තිබ්බොත් නම් හොඳයි. කොහෙද ඉතින් මට ඇට ටිකක්වත් ඉතුරු කරගන්න බැරි වුණානේ මේ පාර හදන්න ගන්න. කෝකටත් කියලා හේන පැත්තට ගිහින් බලන්න ඕනේ. ෂා ඔය තියෙන්නේ අපූරුවට. දැන් ඉතින් මොනවා හරි ධාන්‍ය වර්ග ටිකක් තමයි හොයාගන්න ඕනේ හදාගන්න. කාගෙන් හරි ඉල්ලා ගන්නවත් වෙයි. ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් සෝදිසි කරලා බලන්න ඕනේ අරන් තියපවත් තියනවද කියලා. වැස්ස නම් හොඳයි. ඒත් ඉතින් එකපාරක් මේ විදියට වැස්ස කියලා මේ ගොයන් ටික නම් ආය ගොඩ ගන්න බෑ. මේ ටිකේම බඩේරුම් වැට ටික හදලා දාන්න ඕලි. ඇට ටික හදාගන්න මම ඉක්මන් වෙන්න ඕලි. පාරේදී මුනිච්චි උන හැමෝගෙන්ම ඇහුවා. කවුරුවත් ළඟ නෑනේ. කාගෙන් හරි ටිකක් ඉල්ල ගන්න ඕනේ. මේ පාර වගා කරගන්න බැරි වුණොත් නම් ලොකු පාඩුවක් වෙන්නේ මට. අපේ ගුණේ මල්ලි ගාව තියනවද දන්නේ. පොඩ්ඩක් ගිහින් බලන්න ඕනේ. මේ පාර හේනේ හින්දන්න කියලා මම අරන් තියපු බඩේරුම් වැට ටිකක් නම් තියනවා සිතන්නයි. ගමේ ටික දෙනෙක්ගෙන් මං අහලා බැලුවා. කවුරු ගාවත් නෑ මලයෝ. මලයට ඇට ටික වැඩි වගේ නම් මට ටිකක් දෙන්න මේ පාර. සේතන් අයි මං අද ඇට ටික මේ හින්දන්න කියලා හදන්නේ. ඉතුරු වුණොත් මං සේතන් අයියට ඇට ටිකක් දෙන්න. හැන්ද කොරේ අපේ ගෙවල් පැත්තට එන්නකෝ. හරි මලයෝ මම එන්නම්කෝ. මම මේ තව ටිකක් කාගෙන් හරි හොයලා බලන්න කියලා බැලුවේ. මම ගිහින් එන්නම් මලයෝ. සේතන් අයියා හරි හිත හොඳ මනුස්සයා. අනේ ඔන්න ඔහේ හින්දගත්තදී ඇට ටිකක් දීලා දානවා. මට මේ තියෙන ප්‍රමාණය කොහොමත් වැඩි. කොහොමත් ඉතුරු වෙනවා. ඔන්න ඔය හැන්දෑජම් ගීලා දීලා එනවා. ගුණේ මලයා ඇට ටික දුන්න හින්දම හින්දගත්තා. සාරෙට ඇදලා තියෙනවා. කෘමි සත්තුන්ට කියලා ඔය වසවිස නම් පාවිච්චි කරන්න හොඳ නෑ. කොහොමත් ඔව්ව කනබොන දේවල්නේ. අනික මොනවත් පාවිච්චි කරන්න නැතුවනි ඔච්චර සාරෙට හැදුනේ. ගමේ දෙතුන් දෙනෙක්ම කිව්වා
සීතන් අයියාගේ වගාව සාරට හැදිලා කියලා. ඒ පැත්තට පොඩ්ඩක් ගිහින් බලන්න ඕනේ. මම ඉතින් ඒ පැත්තට යන එකක් එයි. මේ යකෝ හේනෙමනේ ඉන්නේ. මේ මම තමා ගෙදරට වෙලා ඉන්නේ. අනික එක ගහක කරල් දෙක තුන හැදෙන්න මොනවද කරේ? මොනවා හරි පාවිච්චි කරනෝ. නැත්තම් මගේ වගාවයි මේ වගාවයි වෙනස් වුනේ කොහමද? මගේ වගාවේ ගස්වල එක කරලක් හැදෙන්නත් සේතන් අයියාගේ වගාවේ ගස්වල කරල් 3-4 හැදෙන්නත් මොකද්ද තියෙන රහස? මට නම් හිතෙන්නේම තෙල් බෙහෙත් පාවිච්චි කරනවා. කවුරු හරි මට කතා කරනවා වගේ. ඊයි මහත්තයෝ කාවද බැලුවේ? මම තමා මේ ගමට අලුතෙන් ආපු සංවර්ධන නිලධාරියා. මට හිතුණා ගොවියන්ට මුලින්ම සහනයක් දෙන්න. ගොවියෝ වගා කරලා තියෙන දේවල් අපි වැඩි මිලකට මිලදී ගන්නවා. මගේ හොඳ බඩ ඉරඟු වගාවක් නම් තියෙනවා මහත්තයෝ. තව සුමානයක් විතර යද්දී නම් කරල් ටික කඩන්න පුළුවන්. මහත්තයා මට පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරලා දෙන්නකෝ. නැවුම් එළවලු පළතුරු අපිට ඕනේ. අපි ඒවා වැඩි මිලකට අරගෙන අපි ඒවා පිට රටවල් වලට යවනවා. හැබැයි තව එක දෙයක්. අපි පරීක්ෂණ සඳහා වගාවෙන් පොඩි ප්‍රමාණයක් අරන් යනවා. පරීක්ෂණයෙන් සමත් වුණොත් අපි දිගටම ඔබතුමාගෙන් මිලදී ගන්නවා. මේ තමා මහත්තයෝ මගේ වගාව. හොඳයිද බලන්නකෝ. ඇත්තටම වගාව නම් හොඳයි. තව ටික දවසක් තිබ්බනම් කරල් ටික හොඳට පැහෙනවා. එහෙම වුණාම මම එන්නම් පරීක්ෂණය සඳහා පොඩි ප්‍රමාණයක් අරන් යන්න. මේ පාර කවුරුත් වගා කරලා නෑ මහත්තයෝ. මගේ වගාව විතරයි තියෙන්නේ. මහත්තයා ගිහිල්ලා එන තව සුමානකින් විතර එන්නපො. එතකොට අර වැව පැත්තට වෙන්න තියෙන හේන් කෑල්ල කාගේද? ඒ හරියෙත් මොනවා හරි හදලා තියෙනව නේද? අපි පොඩ්ඩක් යන්න ඒ වගාව පැත්තට ගිහින් බලන්න. ඒ වගාවත් සරුයි වගේ. හැබැයිටම මේ වගාව කාගේද? ඔය ගොවි මහත්තයා ඒක දන්නේ නැද්ද? මේ වගාවත් සරුවටම තියෙනවා. මේක නම් හොඳ පාටයි. කියමුකෝ බලන්න කාගේද කියලා. මේක මේ අපේ ගෙවල් ළඟ අයියා කෙනෙක්ගේ. මම්ම තමා මේ දාන්නේ ටිකක් දුන්නේ. මට ඒක මහත්තයට කියන්න අමතක වුණා. මට මේ වගාවේ අයිතිකාරයා හොයාගන්න උදව් කරනවද? මොකද ඒ ගොවි මහත්තයාටත් මේ පණිවිඩය මම කියන්න ඕනේ. මොකද මම මේ කරන දේ මේ ගමේ හැම ගොවි මහත්තයෙක්ටම අදාළයි. මොකෑ ගුණේ මල්ලි? කවුද මේ මහත්තයා? මේ ඉන්නේ අයිතිකාරයා. මහත්තයම කියන්නකො මේකේ විස්තරේ. ඔන්න සීතන් අයියේ. මේ මහත්තයා කියන එක සීතන් අයියා අහගන්නකො. පරීක්ෂණයට ඵලදාව අරන් යන්න එන්න කලින් මම මේකේ ඵලදාව වැඩි වෙන්න මොකක් හරි දෙයක් කරන්න ඕනේ. මේකට ඉතින් තෙල් බෙහෙත් ටිකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ.
මගේ මේ වගාවේ අස්සන්න පොඩ්ඩක් මදි අයියේ. මම මේ තෙල් බෙහෙත් බෝතලයක් දෙන්න ගියා. අස්වෙන්න වැඩි කරගන්න ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැනේ. තෙල් බෙහෙත් පාවිච්චි කරන එක නම් ගුණේ මල්ලි එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද අපිට කැවෙන්නේ වසවිසනේ. නෑ අයියේ මම මේවා මෙහෙ පොලට දාන්නේ. අලුත් සංවර්ධන නිලධාරිතුමා මේවා අරන් යන පිටරට යවන්න. මගේ මේ පළදාවට හොඳ මිලකුත් දෙනවා කිව්වා. එහෙම කියලා ඉතින් පිටරට උදවියටත් වසවිස තමා කණ්ඩ වෙන්නේ. ඔය තෙල් බෙහෙත් වලට නම් ඉතින් මමත් විරුද්ධයි. මේ තෙල් වර්ගෙට නම් හොඳට පළදාව එනවා කියලා ඒ කඩේ මුදලාලිත් කිව්වා. දැන් ඉතින් සීතන් අයියාගේ පළදාව වගේ මගේ පළදාවත් තියෙයි. ඔය දෙන්නගේම වගාවල් වලින් මම පරීක්ෂණයට අරන් ගියානේ. කියන්න කනගාටුයි. දෙන්නගෙන් එක්කෙනෙක්ගේ පරීක්ෂණය අසමත් වෙලා තියෙනවා. කිසිම වගාවකට වසවිස යොදන්න එපා. ඒක තමයි මේකට මේ ප්‍රධාන හේතුව. ඒකනේ සේතන්ගේ වගාව අපි මිලදී ගන්න තීරණය කරා. ඔයාලා වසවිස කවදාවත් එකතු කරන්න එපා භෝග වගාවට. අනේ මහත්තයෝ මගේ පළදාව වැඩි කරගන්න තමා මං එහෙම කරේ. මොකද මම හිතුවා සේතන් අයියත් මොනවා හරි පාවිච්චි කරනවා කියලා. ඒ කඩේ මුදලාලිත් කිව්වා කිසිම ප්‍රශ්නයක් නෑ මේකට කියලා. අනේ ගුණේ මල්ලි මම ඕකට දාපු වසක් විසක් නෑ. මම උදේ හවහ හේනට ගිහිල්ලා ළමයි වගේ මං ඔය පැල ටික බලාගත්තේ. ගස් වටේට තනකොළ ගලවලා කුමි සත්තු ඉන්නව නම් අයින් කරලා පැලවලට ආදරෙන් සාත්තු කරා නම් ඔය වගේ සරු සාරයට අස්වෙන්න ගන්න පුළුවන්. මන් දැන් මොකද කරන්නේ සේතන් අයියේ? මම එහෙම දෙයක් කරේ අස්සන්න වැඩි කරගන්න සේතන් අයියේ. බෙහෙත් බෝතලේ අරන් එද්දි කඩේ සෝමි අයියක් දැක්කා. දැන් මට අස්සන්න මේ ගමේ පොලකටවත් දාන්න බෑ අයියේ. මම මොකද කරන්නේ අයියේ?